ඔයාටත් මේ සංධි අමාරුව තියෙනවා. ඇඟපතේ වේදනාව, මේ බෙල් එක කැක්කුම, ඒ වගේ මේ කොන්ද එකක්කුම, ධනිස් කැක්කුම, මේ කැක්කුම් නිසා ජීවිතේ වේදනාවෙන් ජීවත් වෙන පුද්ගලෙක්ද ඔයා. නිතරම දොස්තර මහත්තුරු දෙන මේ පේන් කිලර්ස් බීලා එපා වෙලා ඒ වලින් වක්කොඩු ඩැමේජ් වෙයි කියලා බය වෙලා එහෙම නැත්නම් විවිධ අසනීප නිසා මේ වගේ පේන් කිලර්ස් බොන්න බයෙන් ඉන්න පුද්ගලෙක්ද මේ මස්කුබල් වේදනා, මේ සංධිවල වේදනා, මේ කාටිලේජ් මේවා ගෙවෙන එක සම්බන්ධව ඒ වගේම මේ ආතරයිටිස් රෝගය සහ ආතරයිටිස් වර්ග ගැන මම අදිනේ ඔයාලව ඉතාමත්ම සරලව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඕනෑම වේදනාවකට පවුලේ හැමෝටම භාවිතා කරන්න පුළුවන් මේ ඕතොශීල් කියන අපේ රටේ නිෂ්පාදනය කරනු ලබන 100% natural ingredients අඩංගු වෙලා තියෙන මේ ප්‍රොඩක්ට් එක ගැන මම අද දිනේ ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඩොක්ටර් නාමල් විජේසිංහ. බෙහෙත් බයි ඩොක්ටර් නාමල් අපේ YouTube channel එක අපි නිර්මාණය කරලා තියෙන්නම මෙවැනි දේවල් ඔයාලට කියලා දීලා ඔයාලව දැනුවත් කරලා ඔයාලගේ ජීවිතය ලස්සන කරන්න. ඉතින් ප්‍රථම උදාහරණ අපි YouTube channel එක බලන්නේ අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක click කරලම මේ වීඩියෝ එක බලන්නයි කියලා ඉතාම ආදරෙන් ඉල්ලා සිටිනවා. අපේ ශරීරයේ වේදනාවක් ඇතිවන්නේ කුමන හෝ අනතුරු ඇඟවීමක් හැටියට. ඉතින් ඒ වගේම තමයි මේ වේදනාව කියන දේ ඇති වෙන විට මේකට හේතුපාදක කාරණාව සොයලා බලලා ඒක හරියට පරීක්ෂා කරලා ප්‍රතිකාර කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් කුමන හෝ ශරීරයේ ස්ථානයක වේදනාවක් ඇති වෙනකොට මේ වේදනාව ඇති වෙන්නේ ශරීරයේ කුමන අවයවයේද? කුමන කොටසේද කියලා අපි සරලව තේරුම් ගන්නට ඕන. විශේෂයෙන්ම සංධියක් ආශ්‍රිතව වේදනාවක් ඇති වෙනිට මේ සංධිය ඇතුළතින් එන වේදනාවක් නම් මේදී විශේෂයෙන්ම මේක කාටිලේජ් සම්බන්ධ වෙලා තියෙනවද? මේකට අසි සම්බන්ධ වෙලා තියෙනවද? ඒ වගේම කණ්ඩරා, ඒ වගේම විවිධ පටක, ඒ වගේම මස්ගොබ මේ වේදනාවට සම්බන්ධයි කියලා විවිධ පරීක්ෂණ මාර්ගයෙන් අපිට දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි මේ සංධි ආශ්‍රිත ඇතිවන්නා වූ වේදනාවල් වලට ආතරයිටිස් කියලා හඳුන්වනවා. මේ ආතරයිටිස් කියන්නේ පොදුවේ ගත්තොත් මේ ජොයින්ට් එකක් ආශ්‍රිතව ඇතිවන්නා වූ රෝගී තත්ත්වයක්. මේකදී විශේෂයෙන්ම මේක රුමටොයිඩ් ආතරයිටිස් එකක්ද, මේක සීරෝ පොසිටිව් එහෙම නැත්නම් සීරෝ නෙගටිව්, එහෙම නැත්නම් මේක ඔස්ටියෝ ආතරයිටිස් එකක්ද? ඒ කියන්නේ වයසට යනවත් එක්කම ඇඟ තරබාරු වෙනවත් එක්කම සමහරලාට මේ කාටිලේජයේ විනාශ වීම නිසා ඇතිවන්නා ආතරයිටිස් තත්ත්වයකට තමයි මේ ඔස්ටියෝ ආතරයිටිස් කියලා කියන්නේ. ඉතින් ඒකට නම් එක්ස්රේ කරලා ස්කෑන් කරන්න නැතුව රෝගියාව අල්ලලා බලලම පරීක්ෂා කරලා අපිට කියන්න පුළුවන් ඔයාට තියෙන ඔස්ටියෝ ආතරයිටිස් නැද්ද කියන එක සම්බන්ධව. නමුත් එතනින් එහාට ගිහිල්ලා ආතරයිටිස් වර්ගයේ කුමන ආකාරයේ ආතරයිටිස් එකක්ද කියන එක විශේෂයෙන්ම ලේ පරීක්ෂණ මාර්ගයෙන්, සමහරවිට CT පරීක්ෂණ මාර්ගයෙන්, සමහරවිට විවිධ පරීක්ෂණ මාර්ගයෙන් තමයි හරියටම හොයලා බලලා දැනගන්නට වෙන්නේ. නමුත් කුමන ආකාරයේ අමාරුවකට වේදනාවකට ඔයාලට අවශ්‍ය වෙන්නේ ඉක්මන් සහනයක්. මේ ඉක්මන් සහනයට ප්‍රතිකාර කරනවා වගේම හරියට රෝගය හොයාගෙන ඒකට ප්‍රතිකාර කිරීම තුළ ඔයාට දීර්ඝකාලීනව මේ රෝගය වේදනාව පාලනය කරගැනීමේ හැකියාවක් තියෙනවා. අපේ ඔෆිස් එකේ වැඩ කරන ස්ථානයේ අපි ඉන්න ඉරියව්ව අනුවත් අපේ වේදනාවන් ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඇය ගානක් කම්පියුටර් දිහා බලන් ඉන්න පුද්ගලෙක් නම් ඇතැම් අවස්ථාවලදී ඔයා ඉන්න චෙයා එක, ඔයා කම්පියුටර් දිහා බලන් ඉන්න විදිය මේ ආකාරයෙන් ඔයාගේ බෑක් එක, ඔයාගේ නෙක් එක, ඔයා අත්තියන් ඉන්න විදියට, ඔයාගේ ෂෝල්ඩර් එක, ඔයාගේ මැනික් කටුව මේ ආශ්‍රිත වේදනා ඇතිවීමේ දැඩි අවධානමක් තියෙනවා. ඒ නිසා තමයි අපි ඔබ නිතර දැනුවත් කරන්නේ නිරෝගී ආහාර රටාවකට යොමු වෙන්න, ඒ වගේම තමයි ඇක්ටිව් ලයිෆ් ස්ටයිල් එකකට යොමු වෙන්න, ක්‍රීඩාවක් කරන්න, හරියාකාරව ව්‍යායාම කරන්නයි කියලා ඔයාගේ ශරීරයේ සුවතාවය හරියාකාරව පවත්වාගෙන යන්න. අපේ ශරීරයේ කුමන හෝ ස්ථානයක වේදනාවක් ඇති වුණොත් ඒ වේදනාව මීඩියේට් කරන්නේ විවිධ කෙමිකල්ස් වලින්. මේ කෙමිකල් ශරීරයේ තිබීම නිසා ස්නායු අන්තවලට ගිහිල්ලා මේ කෙමිකල්ස් වලින් කරන උත්තේජන නිසා අපේ ඇඟේ වේදනාවක් ඇති බව අපේ මොළයට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මේදී විශේෂයෙන්ම මේ ඉන්ටර්ලූකින් 6 කියන එක, ඒ වගේම ටියුමර් නෙක්‍රොසින් ෆැක්ටර් ආල්ෆා කියන එක මීඩියේටර්ස්ලා හැටියට කටයුතු කරනවා අපේ ශරීරයේ වේදනාව මීඩියේට් කරන්න. ඒ සිග්නල් පාත්වේ එක ඇක්ටිවේට් කරන්න. ඉතින් කුමන හෝ ප්‍රොඩක්ට් එකක් භාවිතා කරලා මේ ඉන්ෆ්ලමේටරි මාකර්ස් අඩු කරන්න පුළුවන්. අපි කියන මේකට ඇන්ටි ඉන්ෆ්ලමේෂන් එක කියලා මේ වේදනාව සමනය කරන්නට පුළුවන්. ඉතින් මේ අවස්ථාවේදී ගොඩාක් දෙනෙක් හුරු වෙලා ඉන්නේ මේ pain relief methods භාවිතා කරන්න. ඉතින් විවිධ pain relief methods තියෙනවා. ඔයාලා commonly දන්නවා අපි වේදනානාශක භාවිතා කරනවා tablets හැටියට මේ සංදිවල එහෙම නැත්නම් මේ muscles වල වේදනාව අඩු කරන්න. මේදී ඔබ පෙත්තක් බොන නිසාම අපේ ශරීරයට ගිහිල්ලා ගාව ශෝෂණය කරලි වෙලා තමයි ඒ අදාළ ස්ථාන වලට මේ බෙහෙතේ තියෙන active compounds ලං වෙලා
වේදනාව සමනය කරලා දාන්නේ. නමුත් ගොඩාක් දෙනෙක් කරන කම්ප්ලේන් එකක් තමයි මේ වගේ බෙහෙත් ගත්තාම බඩ දන්න ගන්නවා, ඔළුව කැක්කුම එන්න ගන්නවා, වමනේ එන්න ගන්නවා, ඕකාර එන්න ගන්නවා කියන ප්‍රශ්න. ඉතින් මේක ඇකියුට් පේන් එක ගන්න ඔයාලට අයිස් තියන්න පුළුවන්. ඔයකට පොඩ්ඩක් කම්ප්‍රෙෂන් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් රෙස්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ස්ථානය පොඩ්ඩක් උස්සලා තියන්න පුළුවන්. අපි කියනවා මේකට ප්‍රයිසර් ප්‍රොටෝකෝල් කියලා. නමුත් ඔයාට හදිස්සියේ ප්‍රශ්නයක් ඇති වුණොත්, හදිස්සියේ වේදනාවක් ඇති වුණොත් වෛද්‍යවරයෙක් ගාවට යන්න කාලය ලබා ගන්න. එහෙම නැත්නම් ඔයාට ඉක්මන් සහනය ලබා ගන්න භාවිතා කරන්න පුළුවන් හොඳ ප්‍රොඩක්ට් එකක් තමයි මේ OthoShield කියලා කියන්නේ. ඉතින් මේ OthoShield 100% natural ingredients යොදාගෙන සාදපු අපේම රටේ නිෂ්පාදනය. මේ OthoShield නිර්මාණය කරලා තියෙන්නම aloe vera සහ coconut oil සහ peppermint භාවිතා කරලා. ඉතින් OthoShield වල තියෙන මේ aloe vera වල අඩංගු වෙලා තියෙනවා bioactive compounds 75ක් පමණ ඇඟේ වේදනාව සමනය කරන්නට. aloe vera වල තියෙන polysaccharides වල තියෙන esmanin සහ glucomannan help කරනවා මේ pro-inflammatory mediators ඒ කියන්නේ tumor necrosis factor alpha එක සහ interleukin 6 අඩු කරලා මේ anti-inflammatory properties ගෙනල්ලා දීලා වේදනාව අඩු කරන්නට. ඒ වගේම aloe vera වල අඩංගු වෙලා තියෙන enzyme එකක් වන bradykinin help කරනවා මේ muscles සහ joint ආශ්‍රිතව ඇතිවන්නා වූ මේ pain එක swelling එක mediate කරන bradykinin breakdown කරලා ඔයාට ඉක්මන් සහනයක් ලබා දෙන්නට. ඒ වගේම මේ aloe vera වල අඩංගු වෙලා තියෙන anthraquinone වල හැටියට උදාහරණයකට මේ allodine සහ imodine කියන antioxidants help කරනවා මේ inflammation එකක් තියෙන ස්ථානයක nitric oxide ඇති වෙන එක අඩු කරලා ඉවරලා anti inflammatory properties නිසා අර මම කලින් කිව්වා වගේ වේදනාව අඩු කරලා මේ ආශ්‍රිතව ඇතිලා තියෙන ඉදුම්මු තත්වයන් සමනය කරන්නට. ඒ වගේම තවදුරටත් සමීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා මේ aloe vera වල අඩංගු වෙලා තියෙන මේ fatty acids, ඒ වගේම steroids, අපි කියනවා මේවලට cholesterol, ඒ වගේම campestrol, ඒ වගේම beta cholesterol, ඒ වගේම lupiol වගේ දේවල් නිසා අපේ මේ joints වල තියෙන inflammation එක අඩු කරලා මේවා ඉක්මනට heal වෙන්න, මේ inflammation එක අඩු වෙන්න ගොඩාක් උදව් කරනවා කියලා. මම හිතන්නේ ඔයා දැනගෙන ඉන්න නැතුව ඇති aloe vera වල salicylic acid තියෙන බව. salicylic acid කියන්නේ මේ aspirin වල natural precursor එකක්. ඉතින් අපි මේවා පෙති හැටියට බොන්න නැතුව ඒක ඔබට භාවිතා කරන්න පුළුවන් නම් application එකක් හැටියට skin එක හරහා ගිහිල්ලා ඔයාගේ joint එකේ, ඔයාගේ muscle එකේ, ඔයාගේ ligament එකේ වෙලා තියෙන වේදනාව අඩු කරන්න aspirin පෙති බොනවට වඩා. ඉතින් ඒ නිසා aspirin වලින් තියෙන අර systemic side effects අඩු කරලා local area එකට apply කරනකොට pain relief වෙන එක ආණ්ඩ දෙයක් නෙමෙයි. ඉතින් මේ දේවල් එකතු කරලා හදපු හොඳ product එකක් තමයි මේ OthoShield කියලා කියන්නේ. මේකට coconut oil මිශ්‍ර කරලා peppermint add කරාම ඒකේ penetration speed එක වැඩි කරලා ඉවරලා ඉක්මනටම සහනයක් ලබා දෙන්න පුළුවන් බවයි හොයාගෙන තියෙන්නේ. ඒ වගේම coconut oil වල අඩංගු වෙලා තියෙන මේ medium chain fatty acids, ඒ වගේම lauric acid උත් වැදගත් වෙනවා anti inflammatory properties හැටියට මේ joint pain අඩු කරන්නට. ඒ වගේම මේ enhance effect එකක් ගෙනලා ඔයාලට ඉක්මන් සහනය ලබා දෙන්න මේ combination එක හරියම helpful වෙනවා. ISO වගේම GMP certified මේ product එක ඔයාලට පුළුවන් මේක cream එකක් හැටියට ඔයාගේ pain එක තියෙන ස්ථානෙට මේ cream එක ආලේප කරලා ඉක්මන් සහනයක් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි මේක දවසකට දෙපාරක් භාවිතා කිරීම තුළ ඔයාට දීර්ඝකාලීනව හොඳ ප්‍රතිඵලක් ලබා ගන්නට පුළුවන්. මේක කිසි ස්මෙල් එකක් නැහැ, කිසි ග්‍රීස් ගතියක් නැහැ. ඒ නිසා ඔයාට මේක පාවිච්චි කරා කියලා විවිධ තෙල් බෙහෙත් වර්ග පාවිච්චි කරා වගේ ගඳ ගතියක්, එහෙම නැත්නම් ග්‍රීස් වගේ ඇලෙන ගතියක් කොහෙත්ම දකින්නට ලැබෙන්නේ නැහැ. ඉතින් pain killers බීලා gastritis හදා ගන්නවට වඩා ඔයාට පුළුවන් 100% natural ingredients වලින් අඩංගු වෙලා තියෙන මේ OthoShield භාවිතා කරලා ඉක්මන් සුවයක් ඔයාගේ වේදනාවට ලබා ගන්නට. ඉතින් පැඩ්නා රිසර්ච් සෙන්ටර් එක සහ ලංකාවේ ලීඩින් යුනිවර්සිටිස් දෙකක් එකතු වෙලා තමයි මේ ප්‍රොඩක්ට් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාට ඕනම ෆාමසි එකකින්, සුපර් මාකට් එකකින්, එහෙම නැත්නම් ඔන්ලයින් පවා ඕඩර් කරලා ගෙදරටම ගෙන්න ගන්නට පුළුවන්. මම හිතනවා අද වීඩියෝ එකෙන් මේ ශරීරයේ ඇතිවන්නා වූ වේදනා සම්බන්ධව ඔයාලට හරියාකාර අවබෝධයක් ලැබුණා කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරලා එයාවත් දැනුවත් කරන්න.
කරන්න අමතක කරන්න එපා. ඔයා ඕතෝශීල් භාවිතා කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම අපේ කමෙන්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා ඕතෝශීල් සම්බන්ධ ඔයාගේ එක්ස්පීරියන්ස් එක කමෙන්ට් කරන්නත් අමතක කරන්නට එපා. ඉතින් ලැබෙන සතියේදී මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරන් මම එනවා ඔයාව දැනුවත් කරන්න. පරිස්සමෙන් ඉන්න. බොහොම ස්තුතියි.